ඩිලීට් කරපුවා ආයෙ ගන්න පුළුවන්. ඒත් මේ ආත්ම ගෞරවය එකපාරට නැති වුණොත් ඒක ආයෙ ගන්න බෑ. මතක තියාගනින්. එකම වීඩියෝ එක ගෑණියෙකු පිරිමියෙකු හිටියක් මේ ලෝකේ පිස්සු බල්ලෝ වගේ පන්නන්නේ ගෑනුන්ගේ පස්සේ. ඉතින් guys කොහමද ඔයාලට? කාලා බීලා සන්තෝෂෙන් ඉන්නවද? කාලා වාස වීඩියෝ එකක් කරන් ආවේ අපි. දැන් කට්ටියට ලින්ක් එකෙන් බලලා ලින්ක් එකෙන් හොයලා වීඩියෝ බලලා දැන් චුට්ටක් මානසික ඇදෙනේ. චුට්ටක් මේ වීඩියෝ එක බලමුද? ඒක කරපල්ලා. ඒකට තහන් කියන්නේ මං එන්නේ නැහැ. හැබැයි දුවේ මොනතරම් ආදරය කළත් මොනතරම් පොරොන්දු දුන්නත් කැමරාව ඉස්සරහ නිරුවත් වෙන තරම් මොඩ වෙන්න එපා. ඔබේ ආදරවන්තයා මම බලලා ඩීල් කරන්න. කියලා 10 වාරයක් දිගුරුවත් ඒ වචනේ විශ්වාස කරන්න එපා. සාක්ෂිනේ දිනුයි දුවේ ෆෝන් කැඩෙන්න පුළුවන්. මේ 100 නම් ආයේ කට කෑවත් ඇත්ත කියන්නේ. කට කෑවත් වෙන්න පුළුවන්. ඩිලීට් කරපුවා ආයෙ ගන්න පුළුවන්. ඒත් මේ ආත්ම ගෞරවය එකපාරට නැති වුණොත් ඒක ආයෙ ගන්න බෑ. මතක තියාගනින්. එකම වීඩියෝ එක ගෑණියෙකු පිරිමියෙකු හිටියක් මේ ලෝකේ පිස්සු බල්ලෝ වගේ පන්නන්නේ ගෑනුන්ගේ පස්සේ විතරයි. අපි ජීවත් වෙන්නේ අමුතු සමාජයක. ගෑනු 100ක නිදාගත්ත මිනිහා පොරක් වෙනවා. හැබැයි වැරදීමකින් හරි පිරිමියෙක් එක වීඩියෝ එකක් ගියොත් උඹ වැටෙන්නේ බඩුවක් ගන්න. ලෝකේ වැරදුනත් සමාජයේ විත්‍යයට හේතු කරන්නේ ගෑනු උඹලවයි. අද හැමතැනම ඇහෙන්නේ ලීක් වෙලා කියන අසුචි වචන. දුවේ ෆෝන් එකක් ඉස්සර ඇඳුම් ගලවද්දී තුන් පාරක් හිටපන්. හැම වෙලෙම මතක තියාගන්න. කවදා හරි ඒක ලෝකෙට පේන්න ඉඩ තියෙනවා. ඒ තරම් බබාලා වෙන්න එපා. ලොකු අත්තා මේ කියන්නේ වෛර එකට නෙවෙයි. උඹලගේ ජීවිත පරිස්සම් කරගනින්. උඹලා වැටුනම hina වෙන 10 ගාණක් හිටියට අත දෙන්නේ ඉන්නේ බොහොම ටික දෙනයි. එල්ලෙනි. ලීක් කරගන්න එපා බං. මොලෙන් කරන දෙයක් කරගන්න.